හායි ඉතින් හායි බෝවන් ඊශ්‍රායල් ඉන්න සියලුම යහළුවෝ එහෙලියන්ට ඉතින් මේ ගෙවි යන අවුරුද්දේ අපි ඊශ්‍රායලේ සේවය කරන අයට මම මේ Facebook එකේ උඩ පහළ යනකොට දැකපු වීඩියෝ එකකුත් මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඊශ්‍රායලේ අපි දිටුව අපි බලාගෙන හිටියක අපි කතා නොකරපු දෙයක් ගැන මට කතා කරන්න හිතුණා. ඉතින් මේ අවුරුද්ද පුරාවටම මම දැක්ක හොඳ දේවල් අපේ රටේ කරදර වෙලාවට මේ රටේ යුද්ධ වෙලාවට අපේ අය එකිනෙකා එක විදිහට එකට ආදරෙන් සහයෝගයෙන් කටයුතු කරපු ආකාරයත් අපේ රටේ ආපදා තත්ත්ව වෙලාවේදී හැමෝම එකතු වෙලා හොඳ වැඩක් කරා. ඉතින් මේ හොඳ වැඩ කරන අතරතුර මේකේ ඉන්න සම දෙතුන් දෙනෙක් ඒවට අකුල් හැලෙන ජරා කමෙන්ට් දාලා අර වැඩ කරන මිනිස්සයාට වැඩ කරන්න දෙන්නේ නැති විදිහත් අපි දැක්කා. ඉතින් ඒ වගේම තමයි මට කියන්න ඕනේ මම මේ Facebook එක උඩ පහළ යනකොට දැක්කා. එයා දැක්කලු මේ චීත් ඇඳින පිරිමිත් ඉන්නවා මේ ඊශ්‍රායලේ. ඉතින් කියන්න ඕනේ මේ තණ්හාව තියන අයව දැක්කේ මේ ඊශ්‍රායලු තණ්හාව තියන ගෑනු. දතුත් හැරිලා ඒත් මේකෙන් යන්නේ නැහැලු. ඉතින් මං අහන්න කැමති. එයාගේ දත් හැලිලා කකුල් කැඩිලා කන් ඇහෙන්නේ නැතුව හරි ඒ මිනිස්සයා හම්බ කරනවා නම් මේ මිනිස්සු රස්සාව දෙනවා නම් ඔයාට ඕගොල්ලන්ට තියෙන අමාරුව මොකද්ද? ඉතින් මේක අලුත්ද පරණද එහෙම නැත්නම් වීසා ඇතිද නැතිද කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝම ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ආර්ථිකය අපි දන්නවා. අපිට ජීවත් වෙන්න අමාරුයි. අපි කියලා මෙහෙන කෙනා විතරක් නෙවෙයි හම්බ කරගන්නේ. පවුල් පිටින් ජීවත් කරනවා. ඒ වගේ මසල්වසියන්ට උදව් කරනවා. කරදරයක් වෙච්චලා රටට උදව් කරනවා. ඉතින් ඒ වගේ ඒ පරණ කියලා නෑ. මේ මිනිස්සු මෙහි ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ ස්ථාවරයක් එනකන් තමන්ගේ දරුවන් ඉගෙන ගන්නකන් හම්බ කරන්න ඕනේ තමයි. ඉතින් ඕගොල්ලන්ට අමාරුවක් නෑනේ. එයා වයස වුණත් රස්සාව දෙනවා නම් ඒක තමන් මෙච්චර මේ රටවල් වල වෙන රටවල් වල මිනිස්සු ඉන්නවා. මොල්ඩෝවා ඉන්නවා, පිලිපීන ඉන්නවා, නේපාල ඉන්නවා. ඒ හැම රටේම මිනිස්සුත් මේ වගේ තමයි. නමුත් ඒ මිනිස්සු කියන්නේ උඹලා වයසයි ඵලයල්ලා දැන් ඇති තණ්හාව. ඇයි? කවුරුත් හම්බ කරන්න ආවේ තමන්ගේ සල්ලි වලින් ටිකට් එකක් අරගෙන තමන් වීසා හදාගෙන මහන්සියලා මේ රටට ආවේ තමන්ට ඕන දවසට යන්න. ඉතින් ඒක වයසද ඒක තරුණද ඒක හදාලා නැහැ. පරණයි අලුත් කියලා එහෙම කිසි නෑ. ඇග්‍රිකල්චර් ආවද එහෙම නැත්නම් බිල්ඩින් හදන්න ආවද එහෙම නැත්නම් හොටෙල් වලට ආවද නෑ. ඔක්කොම ශ්‍රී ලාංකිකයි. මම දකුණේ මම උතුරේ මම නුවර මම කොළඹ එහෙම අවශ්‍ය නෑ. අපි ශ්‍රී ලාංකිකයි. ඉතින් අපි මෙහෙට ආවේ වැඩ කරන්න. අනික් කෙනා යන්නේ නැති එකයි අනිත් කෙනාගේ රෙදි හොද ඉන්න එපා. ආපු තමන්ගේ රස්සාව කරන්න තමන්ගේ ටාගට්ස් වලට යන්න. ඉතින් මේ අවුරුද්ද අවසන් කරනකොටවත්